ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම මගේ The Third Eye YouTube channel එකට. ඉතින් ගොඩක් අය මගේ WhatsApp එකට මැසේජ් කරනවා විවිධ මාතෘකා යටතේ වීඩියෝ ඉල්ලලා. ඉතින් ඒ අතරින් වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත තමයි අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් අපි ගොඩාක් ආදරය කරන අය අපේ ජීවිතේට බැඳිලා ඉන්න අය අපිට කොච්චර කැමතිද කියන එක අපි දැනගන්න කැමතියිනේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඔයා ආදරය කරන එයා ඔයාට කොච්චර කැමතිද කියලා. ඔයාගේ ගතිගුණ වලටද එයා කැමති, ඔයාගේ පෙනුමටද, එහෙමත් නැත්නම් සංසාරේ පුරුද්දකට ඔයාට කැමති වුණාද කියලා අපි අද ටැරොට් වලින් බලන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක්, පොදු අනාවැකි කීමක් තමයි අපි සිද්ධ කරන්නේ. පර්සනල් රීඩින් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. වැඩි විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි මගේ The Third Eye Facebook page එකත් follow කරලා තියාගන්න. මොකද ඔයාට ගොඩාක් වැදගත් වෙන post දිගටම අපි පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාට ඔයා වෙනුවෙන් වගේම ඔයාගේ හොඳම යාළුවෝ වෙනුවෙන්, පවුලේ අය වෙනුවෙන්, බිරිඳ සැමියා වෙනුවෙන් වගේම හිතවත් ඕනම කෙනෙක් වෙනුවෙන් බලන්න පුළුවන්. ඉතින් ඔයාට වෙනදා විදිහට නෙමෙයි අද පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි ෆයිල් සිලෙක්ෂන් එක දීලා තියෙන්නේ. ඉතින් ඔයා වෙනදට දෙන අපි ෆයිල් 3 නෙමෙයි අද ෆයිල් 2යි දීලා තියෙන්නේ. ඒකත් ඔයා රීඩින් එක බලන කෙනාගේ නමේ මුල් අකුර තියෙන ෆයිල් එක තෝරගන්න ඕන. ෆයිල් දෙකක් දීලා තියෙනවා. ඒකේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඔයා බලන කෙනාගේ නමේ මුල් අකුර තියෙන ෆයිල් එක තෝරගෙන ඊට අදාළව ටයිම් ස්ටෑම්ප් එකට ගිහිල්ලා වීඩියෝ එක ඉස්සරහට බලන්න. ඉතින් ඒ වගේම තමයි මගේ channel එක තාම subscribe කරලා නැති අයට channel එක subscribe කරන්න කියලාත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එක click කරලා තියාගන්න කියලාත් විශේෂ මතක් කිරීමක් කරනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු බලන්න එයා ඔයාට කැමතියි කියලා. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාගේ එයා ඔයාට කැමති ඇයි කියලා තමයි අපි බලන්න යන්නේ. ඒ වගේම එයාට කොච්චර කැමතිද කියලා. ඉතින් ඇත්තටම එයාට ඔයාව ගොඩාක් ලස්සනට පේනවා. එයා ඔයාගේ ගොඩාක් දේවල් වලට කැමති. ඔයාගේ කතා බහට, ඔයාගේ charm සරල පෙනුමට, ඒ වගේම ඔයාගේ ගතිගුණ වලටත් මේ කියන සියලු දේටම එයා කැමතියි. එයා වැඩියෙන්ම කැමති ඔයාගේ අහිංසක පෙනුමට. අර වැඩි කලබලයක් නැතුව, වැඩි සද්දෙට කතා කරන්නේ නැතුව ඉන්න එකට එයා ගොඩාක් කැමති. අර එයා කොහොමත් මේ පිරිස් වැඩි තැන්වලට එච්චර ഘോഷාකාරී පරිසරයට වැඩි කැමැත්තක් නැහැ. එයා කොහොමත් අර මේ සද්දබද්ද අඩු පරිසරයක ජීවත් වෙන්න නිස්කලංකව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් එයා කැමති නැහැ. ඔයා වුණත් හැම වෙලේම කතා කරනවට, සද්දබද්ද දානවට, එයාට සැරින් කතා කරනවට අර එයාව පාලනය කරන්න එනවට එයා කැමති නෑ. ඉතින් ඔයා ඒ දේවල් නොකරන නිසා එයා ඔයාට ගොඩාක් කැමති. ඒ වගේම එයා කැමති ඔයාගේ charm සරල ජීවන රටාවට. බොරු ආටෝප නැති තියෙන විදිහට ගෙවන සරල ජීවිතේට දැන් ගොඩාක් අය සමාජයේ ඉන්නේ නැති දේවල් මවා පෙන්නන අයනේ. ගොඩාක් Tamanට නැහැ. නමුත් අර බොරුවට සෝබනේට ගොඩාක් දේවල් පෙන්වන්න උත්සාහ කරන. නමුත් ඔයා තුල ඒ දේ නැහැ. ඔයා ඔයාගේ බොරු ආටෝප නැතුව තියෙන විදිහට සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් එයා ගොඩාක් ඔයාගේ ගතිගුණයට කැමති. ඕනවට වඩා කැපී පෙනෙන්න උත්සාහ කරන අයට එයාගේ වැඩි කැමැත්තක් නැහැ. විලාසිතා වුණත් එයා ඕනවට වඩා කරනවට කැමති නෑ. අර තමන්ගේ තත්ත්වයට ගැලපෙන්න, තමන්ගේ වයසට ගැලපෙන්න, අර සරලකමට ඉන්නවට තමයි එයා ගොඩාක් කැමති. ඇදුම පැළදුම වුණත් නීට් එකට පිළිවෙලට තියෙන්න ඕන. නමුත් අර මේ ඕනවට වඩා කැපී පෙනෙන මෝස්තර තද වර්ණ ආකාර ඕනට වඩා මිනිස්සුන්ගේ ආකර්ෂණය ලැබෙන විදිහේ දේවල් කරනවට විලාසිතා කරනවට එයාගේ වැඩි කැමැත්තක් නැහැ. ඉතින් ඔයා ඒ දේවල් නොකරන නිසා ඔයා වැඩි විලාසිතා කරන්නේ නැති සරලව චාම්ම ඉන්න අර අදින පෙරද්දෙන ඇදුම වුණත් ඔයා නීට් එකට ලස්සනට පිරිසිදුව පිළිවෙලට අදිනවා. ඕනට වැඩිය බොරු මෝස්තර කරලා ලෝකෙට සමාජයට බොරුවට කැපී පෙනෙන්න උත්සාහ කරන්නේ නැති ඔයාගේ සරලකමට එයා ගොඩක් කැමතියි කියලා කියනවා. එයා ගොඩක් කැමතියි ඔයාගේ ගතිගුණ වලට. මෙයා කැමති ඔයා සත්තුන්ට ආදරය කරනවට. සත්තුන්ට විතරක් නෙමෙයි මනුස්සයින්ට පවා ඔයා කරුණාවන්ත විදිහට කතා කරනවට සලකනවට අනුන් වෙනුවෙන් ඔයාගේ උණු වෙන හදවතට එයා ගොඩක් කැමති. ඔයා අසභ්‍ය වචනයක්වත් පාවිච්චි කරනවට එයා කැමති නැහැ. ඉතින් ඔයා මේ දේවල් නොකරන නිසා එයාගේ හිතේ ඔයා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. එයා කැමති එයාටත් ආදරෙන් කතා කරනවට. අර ඔයාගේ හඬ
මේ උස් කරන්නේ නැතුව බොහොම නිහඬ හඩකින් එයාට කතා කරනවාට එයා ගොඩාක් කැමති. ඉතින් ඔයාගේ කටහඬ අහන එකත් ඔයාව දකින්න එකත් එයාට ලොකු සතුටක් ගෙනත් දෙනවා. මොකද ඔයා තුලින් එයා එයාගේ මුළු ලෝකෙම දකිනවා. එයාගේ මුළු ලෝකෙම ඔයා කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. ඒ වගේම ඔයාගේ උගත්කමට, ඔයාගේ දැනුමට එයා කැමති. ඔයා අලුත් දේවල් ඉගෙන ගන්නවට, ඒ හරහා සාර්ථක ගමනක් යනවට එයා කැමති. ඉතින් ඔයා හොඳට ඉගෙනගත්තු කෙනෙක් නම් තාම ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්න. මොකද ඔයාගේ උගත්කම ඇතුලේ ලොකු වටිනාකමක් තියෙනවා. අනාගතයේදී ඔයාගේ උගත්කමට ලොකු වටිනාකමක් ලැබෙන බව කියන්න ඕන. ඉතින් ඔයා සමාජයේ හැසිරෙන විදිහටත් එයා කැමති. අර දැන් යන විදිහ නැතුව වැරදි වැඩවලින් වැළකීලා, වැරදි යහළුවා ආශ්‍රය නොකර, වැරදි දෙයට ඇබ්බැහි නොවි, අර ඔයා හොඳ යහපත් කෙනෙක් විදිහට සමාජය ඇතුලේ පිළිගන්න එකට එයා කැමති. අනිත් අයගේ කටින් ඔයා ගැන හොඳ අහන එකට, ඔයා ගොඩාක් හොඳ කෙනෙක් කියන වචනේ එයාට අහන්න ලැබෙන එකට එයා කැමති. ඉතින් ඔයා ගැන නිතර මේ වචන එයාට අහන්න ලැබෙනකොට එයාට ඔයා ගැන තියෙන ආදරය සහ ගෞරවය වැඩි වෙනවා. ඉතින් සංසාරේ කවදා හෝ අපි ආයේ හමු වෙමු කියලා වෙන්වුණු දෙන්නෙක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද ඔයා දකින්නකොට උනත් එයාට හුරු පුරුදු බවක් දැනෙනවා. අනිත් කාරණේ තමයි ඔයාගේ මූණේ නිතරම තියෙන සිනහවට එයා ගොඩාක් කැමති. එයා ඒ හිනාවට වශී වෙනවා. කොච්චර එයාට ප්‍රශ්න තිබ්බත්, එයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත්, වෙහෙස මහන්සිය දැනුණත්, ඔයාගේ මූණේ තියෙන ලස්සන හිනාව දකිනකොට එයාට හැමදේම අමතක වෙනවා. ඉතින් ඔයාගේ හිනාව තුළ එයාට ජීවිතයක් තියෙනවා. එයාගේ ජීවය තියෙනවා. ඉතින් එයා ගොඩාක් ආසයි ඔයාගේ හිනාව දකින්න. නිරතුරු දකින්න ඔයාගේ හිනාව එයාගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම, හැම කරදරයක්ම එයාට නැති වෙලා යනවා කියන එක කියන්න ඕන. ඒ වගේම එයා දුකින් ඉන්න වෙලාවට එයාගේ ජීවිතේ එයාට ප්‍රශ්නයක් ආව වෙලාවට අර එයා ගොඩක් වැටුණු තැන්වලදී එයාට දෙන සපෝට් එකට කැමති. ඔයා එයාට ලොකු සපෝට් එකක් දෙනවා. ඔයා අම්මෙක් වගේ තාත්තා කෙනෙක් වගේ එයාට ඒ වෙලාවෙදී මේ උදව් කරනවා. ඒ කියන්නේ වචනකින් හරි ඔයා ලොකු සහයෝගයක් එයාට දෙනවා. ප්‍රශ්නයකදී එයාව තනි නොකර එයත් එක්ක ඉන්නවා. අද සමාජයේ හරිම විරලයි ඒ වගේ ගතිගුණ තියෙන අය. ඉතින් එයා හිතනවා ඔයා එක්ක එයාගේ ඕනම දුකක් සතුටක් බෙදා ගන්න පුළුවන් කියලා. ජීවිතේ ගොඩාක් ඉස්සරහට සාර්ථක ගමනක් ඔයත් එක්ක යන්න පුළුවන් කියලා හිතනවා. එයා අල්ලගත්තේ නියම අත කියලා එයා හිතනවා. ඉතින් එයාට වැටෙන්න නොදී එයාව ඔයා ආරක්ෂා කරයි කියලා එයාට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාගේ අහිංසක සරල චාම් බවට, ඔයාගේ වැදගත් පෙනුමට, ඔයාගේ උගත්කමට, ඔයාගේ කරුණාවන්ත හදවතට, ඒ වගේම ඔයාගේ මානුෂීය ගතිගුණ වලට එයා ගොඩාක් කැමති. එයා හිතනවා ඔයා තමයි එයාට ලැබුණු හරිම කෙනා කියලා. එයාගේ ජීවිතයේ හොඳම හමුවීම ඔයා කියලා හිතනවා. ඉතින් කවදාවත් ඔයාව වෙනස් කරගන්න උත්සාහ කරන්න එපා. එයා කැමති විදිහට හැමදාම ඔයාට ඉන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් කාලයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. සමහර විට මුළු ජීවිත කාලෙම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔයා හැම වෙලේම එයාගේ සතුටට, එයාගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරන එකටත් එයා කැමති. ඔයාගෙන් අහන්න නැතුව එයා කිසිම දෙයක් කරන්නෙත් නැහැ. ඒ වගේම එයාගෙන් අහන්න නැතුව ඔයා කිසිම දෙයක් කරන්නෙත් නැහැ. ඒ දෙන්නට දෙන්නගේ තියෙන ගෞරවයට, ඔයා එයාට දක්වන ගෞරවයට අර මේ බයපක්ෂපාතී බවට එයා ගොඩාක් ඒකට කැමති. ඒ ගෞරවයට එයා කැමති. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයා හරිම වාසනාවන්තයි. මොකද ඔයා තුල ගොඩාක් හොඳ ගතිගුණ තියෙනවා. ගොඩාක් හොඳ එනර්ජිස් තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් හොඳ ක්වොලිටිස් තියෙනවා. ඉතින් ඔයාගේ ඉදිරි ගමන, ඉදිරි අනාගතය එයා ගොඩාක් ලස්සන කරાવી කියලා මට විශ්වාසයි. ඔයාට කැමති, ඔයාට ආදරය කරන බොහෝ පිරිසක් ඔයා වටා එකතු වෙනවා ඔයාගේ මේ ගතිගුණ නිසා. ඔයාට දැනටමත් මිනිසුන් ගොඩාක් කැමති. ඒ කැමැත්ත තියෙන්නේ ඔයාගේ මේ ගතිගුණ නිසා. ඉතින් ඔයාට මේ සමාජයේ ඇතුලේ ලස්සනට පිපෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න අපි තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරන්න, Facebook page එකත් follow කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්න. ඉතින් file number 2 select කරපු ඔයාට කැමතියි කියලා තමයි අපි බලන්න යන්නේ. ඉතින් ඇත්තටම එයා ඔයාගෙන් එයාට ලැබෙන ආදරයට ගොඩාක් කැමතියි කියනවා.
ඔයත් එක්ක කතා කරන්න, ඔයත් එක්ක අත්පටලගෙන කාලය ගත කරන්න එයා ගොඩාක් කැමති. ඔයාගේ කතා බහට, ඔයාගේ වචන වලට එයා වශී වෙලා, එයා ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔයාගේ පර්සනැලිටි එකට, ඔයාගේ රිච් ලුක් එකට එයා ගොඩාක් කැමතියි කියලා කියන්න ඕන. ඒ වගේම තමයි එයා ඔයාගේ අවංකකමට කැමති. ඇත්ත කතා කරන එකට මොන දේ වුණත් අර අපි කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා. අන්න ඒ වගේ ඔයාගේ ඇත්ත කතා කරන එකට එයා ගොඩාක් කැමති. ඒ වගේම තමයි ඔයාගෙන් එයාට ලැබෙන නිදහසට. එයා ගොඩාක් කැමති. ඔයා ඕනවට වැඩිය නීති රීති දාන්නේ නැති, යන්නේ එන තැන් ඕනවට වඩා හොයන්නේ නැති, අර සම්බන්ධයක් ඇතුළේදී අර හිර කිරීම නැති, මේ අර වද කිරීම නැති, කරදරකාරී නැති බැඳීමක් ඔයා පවත්වාගෙන යනවන්නේ ඒකමට එයා ගොඩාක් කැමති. ඒ වගේම තමයි එයාට මූල්‍යමය වශයෙන් ඔයාගෙන් ගොඩාක් උදව් උපකාර තියෙනවා. ඔයාගේ මූල්‍යමය දේවල් වලට ඔයාගෙන් ලැබෙන තෑගි භෝග වලට ඔයාගේ වත්කම් දීපල වලට එයාගේ පොඩි කැමැත්තක් තියෙන බව කියන්න ඕන. ඉතින් ඔයත් එක්ක මේ බැඳීම එයාට බෝරින් නැහැ. කම්මැලි නැහැ. ඔයා විනෝදෙට බර කෙනෙක් නම් ඔයා ලස්සනට කාලා බීලා අර හොඳ සමාජයක් හොඳ යහළු මිත්‍රයන් ඇසුරු කරලා ඉන්න කාලේ සතුටින් ඉන්න ක්‍රමයට කැමති කෙනෙක් නම් අර ඉදිරිය ගැන හිතන්නේ නැතුව අද දවසේ විනෝදයෙන් ඉඳලා සතුටින් ඉඳලා හෙට මොනවා වුණත් කමන්නේ වගේ ඔයා හිතන කෙනෙක් නම් අන්න ඒ ඔයාගේ ගතියට එයා කැමතියි. මොකද එයාත් විනෝදෙට ගොඩාක් බර කෙනෙක්. ඒ වගේම කාලා බීලා සන්තෝෂයෙන් ඉන්න අර ලෝභකමට මසුරුකමට එකතු කරන්නේ නැති කෙනෙක්. ඉතින් ඔයාගේ ඒ ලෝභ නැතිකමට මසුරු නැතිකමට එයා ගොඩාක් කැමතියි. ඒ වගේම තමයි ඔයා මිනිස්සුන්ට දක්වන අනුකම්පාවට. ඔයා ඕනම කෙනෙක්ට උදව් කරනවා. කිසිම සෙවීමක් බැලීමක් නැතුව ඔයාගෙන් උදව් ඉල්ලන්නේ නැ, උපකාර ඉල්ලන්නේ නැ ඕනම කෙනෙකුට ඔයා නිහතමානීව උදව් කරනවා. ඔයාගේ තියෙන නිහතමානී ගතියට මෙයා ගොඩාක් කැමතියි. ඒ වගේම තමයි ඔයාගෙන් අර ලොකු බලපෑමක් නැති එකට එයා කැමති. එයා ඇත්තක් කීවත් බොරුවක් කීවත් ඔයා ඒක පිළිගන්නවා. ආයේ හාර හොයන්න යන්නේ නෑ. නිදහසට කරුණු විමසන්නේ නෑ. ඉතින් ඒක එයාට ලොකු සහනයක්. අර හැමදාම රණ්ඩු වෙවි ඉන්න කෙනෙක් එක්ක මේ ඉන්නවට වැඩිය ඔයා තුලින් ලොකු අවබෝධයක් එයා දකිනවා. එයා හිතනවා එයාව තේරුම් ගත්තු එකම කෙනා මේ ලෝකේ ඔයා කියලා. මට මාව තේරුම් ගත්තු කෙනෙක් ආදරය කරන්න ලැබිලා ඉන්නවා කියලා එයා හිතනවා. ඉතින් ඒ අදහස තුල එයා ලොකු කැමැත්තක් ඔයාට තියෙනවා. අර එයා යන්නේන තැන් ගැන හැමදේම හාර හොය නීති රීති දාගෙන එයාට ප්‍රශ්න කරදර ඇති කරන කෙනෙක් නෙමෙයි ඔයා. ඉතින් ඒ නිසා එයත් ඔයාට ලොකු බලපෑම් කරන්නේ නැහැ. ඔයත් ඔයාගේ ජීවිතේ නිදහස උපරිම භුක්ති විඳිනවා. එයත් එයාගේ ජීවිතේ නිදහස උපරිම භුක්ති විඳිනවා. ඔය දෙන්නම හරිම විනෝදෙට බරයි. පාටි වලට, ට්‍රිප් වලට ඔය දෙන්නම් මසුරු නැතුව වියදම් කරනවා. ලෝභ නැතුව වියදම් කරනවා. ඔය දෙන්නගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඉතින් ඒ නිසා එයා හිතනවා ඔයත් එක්ක හොඳ ගමනක් එයාට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි ඔයා ලස්සනට අඳිනවට මෙයා කැමති. ඔයා විලාසිතා කරනවට වැදගත් විදිහට අර පොහොසත් විදිහට හැසිරෙනවට වියපැහැදම් කරනවට මෙයා කැමති. ඉතින් එයාගේ යාළුවන්ට උනත් ඔයාව හඳුන්වලා දෙන එක එයාට ලොකු ආඩම්බරයක්. එයා හරිම සතුටු වෙනවා. ඔයා ගැන එයාගේ යාළුවෝ හොඳ කියනකොට එයා ගොඩාක් ඒ ගැන සතුටු වෙනවා. එයා ඒ වගේම ආඩම්බර වෙනවා. ඉතින් එයා හිතනවා ඔයාගෙන් එයාට උදව් අවශ්‍ය ඕනම වෙලාවක උදව්වක් ඉල්ලුවොත් ඔයා ඒ උදව්ව කරනවා කියලා. ඒ වගේම අනිවාර්යෙන් ඔයා එහෙම උදව් එයාට ගොඩාක් කරලා තියෙනවා. ඒ නිසා එයා ඔයාට ගොඩාක් කැමතියි. ඔයාගේ ඒ අර මසුරු නැතිකමට, ලෝභ නැතිකමට, ඔයාගේ අවංක නිහතමානීකමට එයා ගොඩාක් ආදරේ. ඒ වගේම මෙයා හිතනවා ඔයා ආඩම්බර නෑ කියලා, අහංකාර නෑ කියලා. ඇත්තටම ඔයාට සමහර විට සල්ලි තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ධනවත් සමාජ පන්තියක කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාට කොච්චර සල්ලි තිබ්බත් මිල මුදල් තිබ්බත් ඔයා අහංකාර නෑ. ඔයා බොහොම නිහතමානී කෙනෙක්. ඔයා ආඩම්බර නෑ. කාටවත් ලොකුකම් පාන්නේ නැහැ. ඉතින් ඒ ඔයාගේ ගතිගුණයට එයා කැමති. ඒ කියන්නේ මෙයා හිතනවා ඔයා මොන ඉහළ පන්තියක හිටියත් ඔයා පහළ පන්තියක වුණත් ඔයාට වැටුණොත් ජීවත් වෙන්න පුළුවන්. ඔයා වැටුණු තැන පැලවෙන ලස්සන මලක් කියන එක එයා තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා එයාගේ සමාජ පන්තියේ මොනවා වුණත් ඔයාගේ සමාජ පන්තියේ මොනවා වුණත් ඔය දෙන්න අතර හොඳ අවබෝධයක් තියෙනවා කියලා එයා තේරුම් අරගෙන ඉන්නවා. ඒ වගේම එයා හිතනවා ඔයාට එයා ගොඩාක් ආදරෙයි කියලා. මොකද කවදාවත් ඔයා එයාට වරදක් කරලා නැහැ.
කවදාවත් හිත රිදෙන දෙයක් කරලා නැහැ. හිත රිදෙන වචනයක් කියලා නැහැ. රණ්ඩු කරලා නැහැ. ගහ බැනගෙන ඔය දෙන්න අතර ප්‍රශ්න සැකය කියන දේ නිසා ගැටුම් ඇති වෙලා නැහැ. ඉතින් ඒ නිසා එයා හිතනවා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් කියලා. ඔයාට ගොඩාක් හොඳ ගතිගුණ තියෙනවා කියලා එයා හිතනවා. ඒ නිසා එයා ඔයාගේ හොඳ ගතිගුණ වලට ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම තමයි ඔයා එයාට අත දිගෑරලා වියදම් කරනවා. එයා ආස දේවල් එයාට අරන් දෙනවා. තෑගි භෝග ඔයාගෙන් ලැබෙන වරප්‍රසාද ගොඩයි. ඉතින් ඒ නිසා එයා ඒවට චුට්ටක් කැමතියි කියන එක කියන්න ඕන. මොකද ඕනම කෙනෙක් තෑගි භෝග ලැබෙනවට කැමතියි. නමුත් වටිනාකමින් වැඩි දේවල් ලැබෙනකොට නිතරම දේවල් ලැබෙනකොට එයා හිතනවා ඔයා එයාට ගොඩක් ආදරෙයි කියලා. ඉතින් ඒ නිසා එයාට ඔයාගේ අර සල්ලි වත්කම් මිල මුදල් ගැන ලොකු කැමැත්තක් ලොකු ආකර්ෂණයක් තියෙන බව කියන්න ඕන. ඔයා එයාගේ මේ පවුලේ අයටත් ලොකු ලෙන්ගතුකමක් තියෙනවා. ඒ කියන්නේ කවදාවත් ඔයා එයාගේ දෙමව්පියන්ට සහෝදරයින්ට වචනයක්වත් කියන්නේ නැහැ. එයාගේ යාළුවන්ට බනින්නේ නැහැ. ඒ නිසා ඒ හොඳ ගතිගුණයටත් එයා ගොඩාක් කැමති. ඒ වගේම තමයි ඔයා නිදහස. නිදහස කියන දේ ගොඩාක් අගය කරන කෙනෙක්. ඔයා නිදහස් පරිසරයට කැමති කෙනෙක්. ඔයා ගහකොළට සතා සිව්පාවට පවා ගොඩක් ආදරය කරන කෙනෙක්. හැබැයි ඔයා ගොඩාක් මේ ලස්සනට ඉන්න කෙනෙක්. ඔයා ඔයාගේ ලස්සන වෙනුවෙන් ඔයාගේ ඇඳුම් පැළඳුම් වෙනුවෙන් ඔයා බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් අදින කෙනෙක් වෙන්න ඕන. හැමදේම ඔයාගේ බ්‍රෑන්ඩඩ් ඔයා යූස් කරන කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔයාගේ ඒ තියෙන අර ලුක් එකට රිච් ලුක් එකට එයා ගොඩාක් කැමති. ඒ නිසාම එයා හිතනවා ඔයාගේ සමාජ ක්‍රමය නිසාම එයා හිතනවා එයාටත් කවදා හරි ඒ සමාජ ක්‍රමයට එන්න පුළුවන්. ඔයා නිසා එයා බැබලෙනවා කියලා එයා හිතනවා. ඉතින් ඒකමට එයා ගොඩාක් කැමති. ඔයා නිසා එයා බැබලෙන එකට එයා කැමති. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට මට කියන්න තියෙන්නේ මෙන්න මේ විස්තර ටික. ඔයාගේ ආඩම්බර නැති නිහතමානීකමට එයා ගොඩාක් කැමති. ඒ වගේම එයා ඔයාගේ ඇත්ත කියන බොරු නොකියන කමට එයා ගොඩාක් කැමති. ඔයාගෙන් එයාට ලැබෙන නිදහසට එයා ගොඩාක් කැමති. ඒ වගේම තමා ඔයාගෙන් එයාට ලැබෙන උදව් උපකාර වලට ගෞරවයට එයා ගොඩාක් කැමති. ඔයාගේ සරල විනෝදකාමී ජීවිතයටත් එයා ගොඩාක් කැමති. ඉතින් ඔයාට එයා මේ හේතු හින්දා තමයි ගොඩාක් කැමති කියන කාරණේ කියන්න ඕනේ. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට එයත් එක්ක ලස්සන ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙන වගේම මම ඔයාලා දෙන්නට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මගේ Facebook page එකත් follow කරලා තියාගන්න කියන ආදරණීය ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න.